ඉතා ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන කියලා ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා. සුදු දෝණියේ ඇති නේදමණික නිදාගත්තා. අම්මාගේ හඬින් තිලිනි දැස් හැර වටපිට බැලුවාය. තමාට කොතෙක් වේලාවක් නිින්ද ගියාදැයි ඇය නොදත්මුත් ඒ වන විට වේලාව දහවල් 12ට ආසන්නව තිබුණි. කාලයකට පසුව ලැබුණ තමාගේ සුව පහසු ඇඳත් දින ගණනාවක් මුළුල්ලේ හරි හමන් කෑමක් බීමක් නොලැබුණ ශරීරයේ තිබූ හාමත් ගතියත් හේතුවෙන් ඇයට තද නිින්දක් ගොස් තිබුණි. අනේ මගේ අම්මේ මට සමාවෙන්න. තිලිනි තමා ළඟින් ඇඳෙහි වාඩි වී සිටි අම්මා වැළඳගෙන හඬන්නට පටන් ගත්තාය. එහෙත් ඇයට හඬන්නට තරම් ශක්තියක් ඒ වන විටත් ඉතිරිව තිබුණේ නම් නැත. අඬන්න එපා දරුවෝ. පහළට යමුකෝ. අම්මා ඔයා ආසම කෑම හදලා තියෙන්නේ. අපි කාලා බීලා ඉමුකෝ ඉස්සරළම. අම්මා ආදරයෙන් තිලිනිගේ නළල සිප ගන්නා ගමන් පැවසුවාය. අම්මේ කෝ අම්මේ මගේ දෝණි? එයා සනීපෙට දොයි. යංකෝ ඉතින් පෙන්නන්න. තිලිනි අම්මා පසුපසින් ඇදුනාය. සාලේ මැද රෝස පැහැති තොටිල්ලකි. එහි අතුරන් ලද සුව පහසු ඇතිරිල්ල මත බෝනික්කෙකුමෙන් සුවසේ නිදන තම දියණිය දැක තිලින්ට හැඬුම් ආවාය. ඇයට අලුතින්ම සුව පහසු ඇඳුම් අන්දවා ඇත. තිලිනි මොහොතක් බිලින්දියගේ සිහිනෙන් සිනහවෙන මුහුණ දෙස ආදරයෙන් බලා සිටියාය. එයා හොඳට කුක්කු බීලා දොයියන් ඉන්නේ. කෝ අම්මි තාත්ති? එයා වැඩට ගියා සුදු. මම නම් නියෝඩ් දාගත්තා. තාත්ති වැඩට ගියාට එයා දැන් පැයකට විතර කලින් ඇවිල්ලා අපේ රෝස මලට ඕන හැම දෙයක්ම වගේ ගෙදරට ගෙනත් දාලා තමයි ආපහු ගියේ. සුදු දෝණි නිදි නිසා ඇහැරවන්න එපා කීවා. කාලයකට පසුව ආශාවෙන් කෑම කන තිලිනි දෙස බලාගෙන ඒ අසලින් වාඩි වී සිටි අම්මා පැවසුවාය. තිලිනි අම්මාගේ මුහුණ දෙස බැලුවේ නම් නැත. ඇයගෙන් නොදැනීම දිගු සුසුමක් පිටවිය. තිලිනි හට කෑම කන්නට ආශාව තිබුමුත් කන්නට පුළුවන් වූයේ නම් නැත. පසුගිය කාලය තුල කුසට හරිහමන් කෑමක් නොලැබීමෙන් කුස ගින්නට ඇයගේ කුස හැඩ ගැසී තිබුණි. තමාගේ කුසට ඇති බව දැනුණත් අම්මාගේ පෙරැත්ත කිරීම හේතුවෙන් තවත්වත් කටවල් කිහිපයක් ගිල දැමූ තිලිනි අත් සෝදා ගත්තාය. තමා නිවසට පැමිණ මේ වන විට පැය 6-7ක් පසුව ඇතත් අම්මා තවමත් තිලිනිගෙන් පසුගිය කාලය පිළිබඳව නොවිමසුවේ මන්දයි තිලිනි සිතන්නට වූවාය. එහෙත් මේ මොහොතේ පවා අම්මා සාමාන්‍ය පරිදි කතා බහ කළා විනා ඇයගෙන් විශේෂයෙන් කිසිවක් විමසුවේ නම් නැත. හදිසියේම දියණිය අවදි වී හඬනවා ඇසුනේ. තිලිනි බිලින්දිය වෙත යාමේ අදහසින් වහා මහුන් තැනින් නැගී සිටියාය. ඉන්න මම එයාගෙන බලන්නම්. තමාට කලියෙන් දියණිය වෙත දිව ගොස් ආදරයෙන් ඇයව දෝතට ගෙන නලවන තම මව දෙස තිලිනි ආදරයෙන් බලා සිටියාය. තිලිනි තමාගේ සුව පහසු ඇඳේ සිට පසුගිය කාලය පිළිබඳව මතක ආවර්ජනය කරන්නට විය. තමා සඳුන්ව අතහැර පැමිණීම පිළිබඳව දැනගත් සඳුන් දුක් වූයේද නැතිනම් සතුටු වන්නට ඇද්දැයි ඈ සිතන්නට විය. බොහෝ විට ඔහු තමා නොමැති බව දැනගත් පසු සතුටු වන්නට ඇතැයි තිලිනි සිතුවාය. එහෙත් තමා පනමෙන් ආදරය කළ සහ විශ්වාස කළ සඳුන් පිළිබඳව මතක් වීමෙන් ඇයගේ ඇසට කඳුලක් ඉනුවේ નિરાයාසයෙනි. සුදු කෑම කන්න එන්න. අම්මා පහළ සිට අඬගැසූ හඬින් තිලිනි දැහැණෙන් මිදුනාය. පෑ කෑම සඳහාද වේලාව ගතව ඇති බව ඇයට වැටහුණේ එවිටය. ඇය වහා කඳුළු පිස දමාගෙන පහළට බැස්සාය. සාලේ සැටියට වී තම සිඟිති දියණිය දෝතටගෙන හුරතල් කරමින් සිටි තාත්තා හිසෝසවා තිලිනි දෙස බැලුවාය. තිලිනි වහා බිමුවලා ගත්තේ තාත්තාට මුහුණ දීමට තරමේ ශක්තියක් ඇය වෙත නොතිබූ බැවිනි. තමාට මහමෙරක් තරමේ ආදරයක් දුන් තාත්තා හට නිවැරදි කරගත නොහැකි තරමේ වරදක් කළා යන හැඟීමෙන් තිලිනි යටි සිතින් පසුතැවුණාය. තිලිනි හා අම්මා කෑම මේසේ වාඩි වී තාත්තා පැමිණෙන තෙක් බලා සිටියෝය. කෙල්ල ඇඟේ චූ දැම්මනේ. සිඟිති දියණිය තොටිල්ලේ තබා තාත්තා පැමිණියේ තම ඇඳුම පිස දමන ගමන් සිනහසෙමිනි. සුදු තාත්තා හඬ අවදි කළේය. එක්වරම තිලිනිගේ බත් කට උබුරේ හිර වී කැස්සක් මතුවිය. සූරේ අනේ අපි කාලයිමුද? අම්මා තිලිනිගේ පිටට තට්ටු කරන ගමන් පැවසුවාය. තාත්තා තමාගෙන් ප්‍රශ්න ඇසීමට සූදානම් බැව් දනුණු බැවින් තිලිනිගේ සිත ඇතුළතින් බියමුසු හැඟීමකින් අස්ථාවරව තිබුණි. අතපත ගගා ඉන්නේ නැතුව කෑම කාලා ඉන්න ළමයෝ. මම ඔයාට බනින්න නෙමේ බලන් ඉන්නේ. තිලිනිගේ ඇති වූ වෙනස හඳුනාගත් තාත්තා පැවසුවේ තිලිනි දෙස බලමිනි. එහෙත් තිලින් නම් හිස එස ඌයේ නැත.
වරදකාරී හැඟීමෙන් ඇයගේ සිත පෙළෙමින් තිබුණි. පුතේ පොඩ්ඩක් මෙහෙන්න. කෑමකා අවසන් වූ වහාම නැවත කාමරේ වෙත රිංගා ගැනීමේ අරමුණෙන් පඩිපෙළ නැගීමට සැරසුන තිලිනී හට තාත්තා කතා කළේය. තිලිනී බිම බලාගෙන හොර බැලලියක් මෙන් ගොස් සාලෙන් වාඩි වූවාය. ඇය ඉදිරිපිට අම්මාත් තාත්තාත් විය. සුදු කියන්න පුතේ ඔයාගේ කතාව අපිට. ඒකේ අකුරක් නෑ අම්මයි තාත්තයි දැනගන්න ඕන. අම්මා කීවේ බැරෑරුම් හඬකිනි. තිදෙනා අතර මොහොතකට දැඩි නිශ්ශබ්දතාවයක් පැතිර යන්නට විය. එහෙත් මොහොතකින් තිලිනී හඬ අවදි කළාය. ඇය වරක කඳුළු වගුරුවමින්ද වරක ඉකිගසමින්ද ඇයගේ කතාව තම දෙමව්පියන් ඉදිරියේ කියා සිටියාය. ඇයගේ හැඬුම් සමගින් අම්මාද ඉකිගසා හැඬුවාය. තාත්තා ඉකිගසා නොහැඬුවද ඇතුළතින් බොහෝසේ කම්පාවට පත්ව සිටියේය. ඔහුගේ දෑසින් නිදහස් වූ කඳුළු ඔහු රහසේම පිසුදා ගත්තේය. දැන් හැමදේම වෙලා ඉවරයි. දැන් ඒ වෙච්ච දේවල් ආපහු වෙනස් කරන්න බෑ අපිට. ඒ නිසා ගෙවුණ අතීතෙන් වැඩක් නෑ. පුතාගේ අනාගතය ගැන හිතලා මෙතන ඉඳන් ඉදිරියට හැමදේම තීරණය කරන්න අම්මටයි තාත්තටයි ඉඩ දෙන්න ඕන ඔයා. තිලිනිගේ අනුවේදනීය කතාව අවසානයේ තාත්තා පැවසුවේය. ඔව් තාම පුතාට වයස 20ක් වුණා විතරනේ. ජීවිතේ තාම පටන් ගත්තා විතරයි. ඒ නිසා පුතාගේ ජීවිතේ කිසිම හරයක් නැතුව ඉවර වෙනවට අපි කැමති නෑ. අම්මී තාත්ති හැමදේම ප්ලෑන් කරලා තියෙන්නේ. අම්මාද තාත්තාට සහාය දැක්වුවාය. ඔවුන්ගේ ඉදිරි සැරැස්ම කුමක්ද නොදත් තිලිනී මොහොතකට ඇතුළතින් කලබල වූවාය. ඇය කඳුළු පිළි දෙන්නතින් හිසෝසවා අම්මා තාත්තා දෙස බලා සිටියාය. අපිට සඳුන්ගේ ෆෝන් නම්බර එක දෙන්න සුදු. තාත්තාගේ හඬින් තිලිනි තිගැසුණාය. එයාට මේ වෙලාවේ අරන් වැඩක් නෑ තාත්ති. බීලා ඇති. තිලිනි කෙඳුරුවේ අසරණ හඬකිනි. කමක් නෑ අපි බලමුකෝ. නම්බර එක දෙන්නකෝ. බැරෑරුම් ස්වරූපයෙන් තිලිනී දෙස බලා සිටි තාත්තා නැවත හඬ අවදි කළේය. වෙනත් විකල්පයක් නොවූ තැන තිලිනී ඔහු හට සඳුන්ගේ දුරකථන අංකය ලබා දුන් අතර තාත්තා එම අවස්ථාවේම සඳුන්ව අමතන්නට විය. හෙලෝ මේ සඳුන් නේද? ඔව් කවුද මේ? පිටතට ඇසෙනසේ ශබ්දය සකසා තිබූ තාත්තාගේ දුරකථනයෙන් ඇසුන සඳුන්ගේ කටහඬ ඇසෙත්ම තිලිනී හට හැඬුම් ආවේ නිරායාසයෙන්ය. ඒ හඬෙහි තිබූ පැහැදිලි ස්වරූපයෙන් සඳුන් මත් වී නොමැති බව ඇය එක්වරම හඳුනාගත්තාය. බොහෝ කලක සිට එක් රාත්‍රියක් නෑර මත්පැන් පානය කළ සඳුන් තමා නොමැතිව ගෙවන පළමු රාත්‍රියේම නොබී සිටීම පිළිබඳව තිලිනිට ඇති වූයේ කුතුහලයකි. මම කතා කරන්නේ තිලිනිගේ තාත්තා. එහා මානයේ පැවතියේ නිශ්ශබ්දතාවයකි. එබැවින් මොහොතක නිශ්ශබ්දතාවයේ නිමවා තාත්තා නැවත හඬ අවදි කළේය. ඔයා අහගෙන ඇත්තේ කියලා මම හිතනවා සඳුන්. ඔයාට පුළුවන්ද හෙට උදේ අපේ ගෙදර ඇවිල්ලා මාව හම්බ වෙන්න? පුළුවන් අංකල්. සඳුන් එහා මානෙන් පැවසුවේය. ඔහු හඬමින් සිටින්නට ඇතැයි තිලිනී නිශ්චය කළාය. තිලිනී හට පුදුම සහගත හැඟීමක් ඇති වූ අතර කොතරම් නපුරුකම් කළද සඳුන් ගැන ඇති වූයේ දැඩි අනුකම්පාවකි. සඳුන් යනු ඉගෙනුමට උපන් හපංකම් තිබූ අහිංසක තරුණයෙක් බව තිලිනී දැනහුන්නාය. එහෙත් ඔහු හට හිමිව තිබූ පවුල් පසුබිම සහ සමාජ වටපිටාව හේතුවෙන් ඔහු නිරායාසයෙන්ම නරකාදියට වැටී ඇති බැව් සිතීමෙන් තිලිනී හට සඳුන් පිළිබඳ ඇතිව තිබුණේ තරහක් නොව දැඩි වේදනාවකි. තාත්තා සිටියේ බර කල්පනාවකය. ඔහුගේ මුහුණේ ඉරියව් බැරෑරුම් ස්වරූපයක් ගෙන තිබුණි. සුදු ඔයාට ඔප්ෂන් දෙකක් දුන්නොත් ඔයාට පුළුවන් දෙයකින් කැමති එකක් තෝරගන්න. කියන්න තාත්ති. පළවෙනි එක තමයි ඔයා සඳුන්ව අමතක කරලා එයාගෙන් ඩිවෝස් වෙලා අපි හොයලා දෙන කෙනෙක්ව මැරි කරන එක. දෙවෙනි එක තමයි එයා එක්කම තවදුරටත් ජීවත් වෙන එක. තාත්තාගේ පැනයෙන් තිලිනී පඹගාලක පැටළුණාය. උණු නිසා බොන්නත් බැරි, කිරි නිසා අහක දාන්නත් බැරි වූ වාසේ සඳුන්ගේ ආදරය හමුවේ ඇය අසරණ වූවාය. මට ටිකක් කල්පනා කරන්න ඕන තාත්ති. කොහොම වුණත් මම එක දෙයක් දන්නවා. මට සඳුන්ගෙන් ඩිවෝස් වෙන්න නම් පුළුවන් වෙයි. ඒත් තාත්ති මට එයාව අමතක කරලා වෙන කෙනෙක්ව කසාද බඳින්න නම් බැරි වෙයි. අනේ මට සමා වෙන්න තාත්ති. තාත්තා කිසිත් නොකියා තිලිනී දෙස බලා සිටියේය. හරි. දැන් සුදු ගිහින් නිදාගන්න. චූටික්ව එක්කන් යන්න. එයා ඉතින් ආසා එයාගේ අම්මිට තුරුල් වෙලා නිදාගන්නනේ. තාත්තා කීවේ ආදරණීය හඬකිනි. තොටිල්ලෙහි සැප නින්දක පසු දියණිය පපුවට තුරුල් කරගත් තිලිනී වහා තම කාමරයේ දෙසට ඇදුනාය. පඩිපෙළ අවසන් වීමට පෙර ඇය නැවත පහළ බැලුවාය. අම්මා තාත්තා සිටියේ බර සාකච්ඡාවකය.
එහි ප්‍රධාන මාතෘකාව තමා බව පමණක් තිලිනී දැනහුන්නාය. සුදු පොඩ්ඩක් පහළ වෙන්නකෝ පුතේ. එය ඉරිදා දිනයකි. යාන්තම් ඉර උඩර මතු වුණා පමණකි. දියණියට කිරිපොමින් සඳුළු තලයට වී අනන්තයේ දෙස බලා සිටි තිලිනී පහළට බසින්නට වූවාය. පඩිපෙළෙහි භාගයක් බැස ඇය සාලේ දෙස හිස හැරවිය. ඒත් සමගම ඇය හුන් තැනම නතර විය. සඳුන් ඇයට ඇස් අදහාගත නොහැකි විය. සාලේ සැටිය මත සඳුන් වාඩි වී සිටි අතර ඔහුට ඉදිරියෙන් අම්මා හා තාත්තා වාඩි වී සිටියෝය. සඳුන්ට පැමිණෙන ලෙස ඊයේ රාත්‍රියේ තාත්තා විසින් දැන්වූ බව තිලිනී දත්මුත් මෙතරම් උදයෙන් ඔහු පැමිණෙතැයි ඈ සීනකින්වත් සිතුවේ නම් නැත. තිලිනීගේ අඩි ශබ්දය ඇසී සඳුන් පඩිපෙළ දෙස හැරී බැලුවේය. තිලිනී දැකීමෙන් ඔහු ඉබේටම සිටගත්තේය. ඔවුන්ගේ දැස් නිමේෂයක් එකිනෙක ගැටී තිබුණි. සඳුන්ගේ මුහුණ අඳුරු වී ඇති බව තිලිනී එක්වරම හඳුනාගත්තාය. ඔහු මඳ වේලාවක් තිලිනී දෙස එකෙල්ලේ බලා හිඳ නැවත හුන් පරිදි සැටියේම වාඩි විය. සඳුන් දැකීමෙන් තිලිනීගේ සිත ගිනිගෙන දැවෙන්නට විය. ඔහු ඇයට කෙතරම් හිරිහැර කළද තාමත් ඇයගේ සිතෙහි සඳුන්ට තිබූ ආදරය වෙනසක් නොවී එලෙසම පැවතුණි. සුදු මෙහැවිලා වාඩි වෙන්න. අම්මාගේ වදනින් තිලිනී දැහැනෙන් මිදුනාය. ඇය බිම බලාගෙන ගොස් අම්මාටත් තාත්තාටත් ඉදිරියෙන් වූ පුටුවක වාඩි විය. පැවතියේ දැඩි නිහැඬියාවකි. තිලිනී සහ සඳුන් බිම බලාගෙන සිටි අතර අම්මාත් තාත්තාත් ඔවුන් දෙස එක එල්ලේ බලා සිටියෝය. සඳුන් දැන් මොකද්ද පුතේ ඔයාගේ ඉදිරි සැලැස්ම? මොහොතකට පසුව තාත්තා කතාව ආරම්භීය. සඳුන් හිසෝසවා තාත්තා දෙස බලා සිටියා විනා කිසිත් නොදඩුවේය. සඳුන්ගෙන් පිළිතුරක් නොලද කල්හි තාත්තා නැවතත් කතා කරන්නට විය. මම ඇහුවේ ඔයාලා දෙන්න ඩිවෝස් වෙනවද? එහෙම නැත්නම් තවදුරටත් එකට ඉන්නවද කියලා. මට සමාවෙන්න අංකල්. මට තව එක අවස්ථාවක් දෙන්න. මම පරිස්සමෙන් තිලිනීව බලා ගන්නම්. අනේ මට යාව නැතුව නම් ඉන්න බෑ අංකල්. සඳුන් කතා කළේ බිම බලාගෙනය. තිලිනී මේ වන විට කඳුළු සලමින් සිටියාය. මේ අහන්නකෝ පුතේ. ඔයා තව එක අවස්ථාවක් අපෙන් ඉල්ලුවට පළවෙනි අවස්ථාව ගත්තෙත් අපෙන් අහලා නෙමෙයිනේ. එහෙම නාහා මගේ කෙල්ලව එක්කන් ගිහින් එයාව පරිස්සමෙන් බලා ගන්න බැරි වුණ ඔයාට ඇත්තටම සදාචාරාත්මක අයිතියක් නැහැ දෙවෙනි අවස්ථාවක් ඉල්ලන්නවත්. ඒත් මම අයියම්මයි දෙන්න ගොඩක් කල්පනා කරලා ඔයාලා දෙන්නම වෙනුවෙන් එක තීරණයක් ගත්තා. හැබැයි ඒකට ඔයාලා දෙන්නටම කොන්දේසි ටිකක් තියෙනවා. ඒවට දෙන්නම කැමති නම් අපි ඔයාලා වෙන් කරන්නේ නැහැ කවදාවත්. තාත්තාගේ එම වදනින් තිලිනී හා සඳුන් දෙදෙනාම හිස ඔසවා අම්මා තාත්තා දෙස බැලුවෝය. මෙහෙමයි පුතේ. ඔයාලට තාම වයස 20ක් වුණෙත් නැහැ. හරියට බැලුවොත් තාම කසාද බඳින වයසක්වත් නෙමෙයිනේ ඔයාලා බබාලා හදාගත්තට. දැන් ඉතින් ඒවා ගැන කතා කරලා වැඩක් නැහනේ. අපි දෙන්නගේ අදහස මේකයි. ඔයාලා දෙන්න ආයෙම ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ ප්‍රයිවට් ඇප්ලයි කරලා A level කරන්න ඕන. ඒවට ඕන කරන වියදම් අපි කරනවා. ඔන්ලයින් ක්ලාස් වලට ජොයින් වෙලා වැඩේ කොට දාගන්න පුළුවන් දෙන්නටම. දෙන්නා මේ ගෙදර ඉන්න ඕන හැබැයි ඉගෙනගෙන අවසාන වෙනකල් කාමර දෙකක. එකට පාඩම් කළාට කෑවට බිවට කමන්නේ නැහැ. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වගේ ඉන්න බෑ. ඒ වගේම චූටි දෝනි ගැන රික්ස් එකක් ගන්න ඕනේ නැහැ ඔයාලා දෙන්න. දවල් කාලෙට එයාව බලා ගන්න අපි ලේඩි කෙනෙක් ගන්න හිතන් ඉන්නේ. ඊට අමතරව අපි දෙන්නත් ඉන්නවනේ. ඒ නිසා ඔයාලා දෙන්නට ඉගෙන ගන්න එකටම ફોකස් කරන්න පුළුවන්. තව එකක්. දෙන්නටම අපෙන් නා කොහෙවත් යන්න බෑ. විශේෂයෙන්ම සඳුන්ට ඔයාලගේ ගමට යන්න තහනම්. අරක්කු සිගරට් බොන්න තහනම්. මේවා ඔයාලගේ ඉදිරි හැසිරීම බලලා ලිහිල් වෙන්න පුළුවන්. හැබැයි දැන් මේක මෙහෙම තමයි පටන් ගන්නෙ. දෙන්නම තනි තනියෙන් හිතලා තනි තනියෙන් තමන්ගේ අදහස් කියන්නකෝ එහෙනම්. සිව් දෙනා අතර විනාඩි ගණනාවක නිශ්ශබ්දතාවයක් පැවතුණි. මම කැමතියි තාත්ති. සඳුන්ගේ හඬින් නිහැඬියාව බිඳුනි. මෙවර ඔහු තිලිනීගේ පියා ආමන්ත්‍රණය කළේ තාත්ති වශයෙනි. තිලිනී තිගැස්සී සඳුන් දෙස බැලුවාය. සිය පියාගේ යෝජනාව සඳුන් විසින් ප්‍රතික්ෂේප කරනු ඇතැයි ඇය සිතා සිටියාය. ඔට්ටුයි. තිලිනීගේ පියාට කියවුණි. ඔහුගේ හා මවගේ මුහුණුවල ඇඳී තිබුණේ සතුටු සිනහවකි. ඒ දැකීමෙන් තිලිනී හටද විශාල සතුටක් දැනුනමුත් ඇය සිනාසුනේ බිම බලාගෙනය. හරි. එහෙනම් අපි පුතා වදේ නම් අපේ ගෙදර සමාජිකයෙක් කරගන්නවා. ඔයාට පුළුවන් මේ ඔයාගේ ගෙදර කියලා හිතාගෙන ජීවත් වෙන්න. හැබැයි අර තාත්ති මුලින් කියව කොන්දේසි අමතක කරන්න බෑ හොඳද? අපි මේ වගේ තීරණයක් ගත්තේ ඔයාලා දෙන්නටම ඔයාලා නැතුව ඉන්න බෑ කියලා තේරුණු නිසායි. ඒ නිසා අපි කරන කැපකිරීම වලට අසාධාරණයක් නොවන විදියට දෙන්නව වකේම වැඩ කරන්න ඕන. හොඳද? ඒ අම්මාගේ හඬයි.
සඳුන් සැනසුම් සුසුමක් හෙළමින් තිලිනී දෙස බැලුවේ ආදරේනි. ඔහු තිලිනිගේ නික්ම යාමත් සමග ඇය නොමැතිව ජීවත් විය නොහැකි බැව් තේරුම්ගෙන සිටියේය. එවන් මොහොතක ඔහුට ලද මෙම මහඟු අවස්ථාව මඟහැරීමට තරම් ඔහු මෝඩයෙකු නොවිය. එසේ කාලය ගත විය. දැන් තිලිනිගේ දියණියට වයස අවුරුදු 8කි. තිලිනි විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත්ව පේරාදෙණිය වෛද්‍ය පීඨයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා දැනට ගමේ රෝහලේ ශල්‍ය වෛද්‍යවරියකි. සඳුන් කලා අංශයෙන් උසස් පෙළ හදාරා නීති විද්‍යාලයට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනයෙන් පසු දැනට ප්‍රදේශයේ නමගිය නීතිඥවරයෙකි. තිලිනිගේ අම්මා තාත්තාත් දැන් සිටින්නේ විශ්‍රාම සුවයේනි. තිලිනිගේ දුවත් පුතාලා දෙන්නාත් සමගින් ඔවුන් දවස ගෙව්වේ ඉතාමත් සැහැල්ලුවෙන් හා සතුටිනි. තිලිනී සහ සඳුන් ගෙව්වේද ඉතාමත් සතුරු සම්පන්න ජීවිතයකි. අකාලයේ විනාශ වීමට ඉඩ තිබූ තිලිනී සහ සඳුන්ගේ ජීවිත එසේ බුද්ධිමත් දෙමාපියන්ගේ නිවැරදි තීරණයක් හේතුවෙන් අර්ථවත් වන ලදී. ඒ කතාව මේ විදියට අවසාන වෙනවා. ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා තාමත් ඔයා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා.